අර ශ්‍රී ලංකා යුද්ධ ඉතිහාසයේ මේනකොට ගෞරවයක් දුන්නට තමයි රටේතොට ඉතින් හම්බෙච්ච ඉරව සම්මානය කියලා අපි කියන්නේ පරම විභූෂණ සම්මානය. මේ සම්මානයට අයුමක් කියනවා. ඉතින් මේ වගේ පුද්ගලයෝ මේ රටෙන් කැපකරු මේ වගේ මිනිස්සු ගැන අපි කතා කරන්න ඕන. අපේ ඉතිහාසයේ මේ වගේ මිනිස්සු ඉතියා කියලා අපි අනාගත බලපෑමක් කරේ. කොහෙන්ද අපි සටහන් කරලා තියෙනවා. මේ සටහනක් විදියට තමයි මම දෙන්නේ කරේ මේ චිත්‍රපටි කරන්න ඕන කියලා. නිෂ්පාදනයේ අත ගන්න පළවෙනි වතාව. බාරදූර බැලු වැඩක් මේක. හැබැයි මේක පිටිපස්සේ ඊට වැඩිය මානුෂීය කතාවක් තියෙනවා. අපි මම ඉතින් මමත් සාලියත් සම වයසේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් විතර ගියාට පස්සේ වුණත් අපි හිතුවා මේක සමාජයට කියන්න ඕනේ කියලා. ලංකාවේ සිනමා ඉතිහාසයේ නව පිටුවක් කරලන්න පුළුවන් මේ කියලා මම විශ්වාස කරනවා. මට අවුරුදු 30කට ඉස්සෙල්ලා වෞද්‍යාවේ නේරු කලාවේදී හම්බෙච්ච ගෲප් කවිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි පස්සේ මාත් එක්ක ආපහු සම්බන්ධ වුණා Facebook එකේ සම්බන්ධ වෙලා ඉන්න අතරේ මට කතා කරා මේ අපි මේ චිත්‍රපටිය හදමුද කියලා. කොහොම කතා බහ කරගෙන යන අතරේ එකපාරට මේ දෙන්නම මට කිව්වා ඔබතුමා මේ කතාව ලියන්නේ තිර කතාව ලියන්නේ කියලා. ඊට පස්සේ සිදුවීම් 60ක් කිව්වා. වීරයෙක් කියලා කියන්නේ තමන් මැරෙන බව දැනගෙන මැරෙන්න පුළුවන් කියලා දැනගෙන නමුත් මේ වෙලාවේ කරන්න තියෙන දේ කරන්න හිත හදාගන්න පුළුවන් මිනිස්සු. ඉතින් මේ එහෙම පරමාදර්ශී කතාවක් තියෙනවා මේ චිත්‍රපටියක්. යුද්ධ පිළිබඳ චිත්‍රපටයක් කරනකොට අනික් ඒවාට වඩා වෙනස්. යුද්ධය කියන්නේ ගහමරා ගන්න එක බව ඇත්තයි. හැබැයි ඒක ඇතුලේ තියෙන විමසීම දරා ගැනීම කැපකිරීමේ සීමාවල් පිළිබඳව මිනිස්සුන්ට හිතන්න. එනිසා මම හිතනවා මේ කතාවත් එක්ක අපි අලුත් මානයකට අපේ හමුදාව රට පිළිබඳව ඉස්සරහට ලෝකයට කියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි මට ආරාධනා කරලා කතා කරන්න ලෑස්තිලා වෙන්නේ. අපි මේ වැඩේ වීරිත විදිහට පරම වීර පූජාවක් වෙන විදිහට ඒ වීරවරුන්ට අපි නිර්මාණය කරමු කියලා ආරාධනා කරමින් මම ආතල් බොහොම ස්තුතියි.